අනේ අම්මා මේ කරබන් ඉන්නවද? දැන් මං විතරද මේ ලංකාව විභාග ලිව්වේ? විභාග කියන දේවල් එහෙම තමයි ෆේල් වෙනවා පාස් වෙනවා. ඔයාලා නිකම් ඔයාලා විභාග ලියලා නැහැ වගේනේ. හරි ඔයාලා පාස්ද කියන්නකෝ. ගුල. අනේ මේ දෙන්නම කරබාගෙන ඉන්නව. අය මගුල විභාගයක් මෙව්වා වුණා කියලා මේ ජීවිතේම නැති වෙනවේ. ඒක තමයි අයියා කියන්නේ. දැන් අර සිලිල් මාවල එහෙම විභාග පාස් වෙනද? දැන් කාර් සෙල් එකකුත් තියෙනවා. අපිත් ගහන්නම් ගේමක් අය. අනේ මේ අම්මා කරබාගෙන ඉන්නව. දැන් ඔය කියනවනේ ගේමක් ගහයි කියලා. ඔය මොකක් හරි හොඳ රටක්වත් බලලා යවමු. අය කොල්ලෝනේ කොහොම හරි ගේමක් ගහයි අය. දමිත් මේ හෙල්මට් එක පොඩ්ඩක් දීපන් ටවුන් එකට ගිහින් එන්න. හෙල්මට් එක නෑ බං නිමල් මාමා උන් අරන් ගියා. ෂෑ මේ මාර සීන් එක බං මේ මල්ලි නැද්ද බං ගෙදර? ටවුන් එකට පොඩ්ඩක් යව ගන්න ඕනේ මම ලොකු අපච්චිලා ඉල බං පොඩි බඩුවක් ඇත්තනවා ගින්න ගන්න. මල්ලි මල්ලි කාමරේ නිදි බං පොඩ්ඩක් කවුල් ගින් ඊයේ රිසල්ට් ආවනේ. ෂෑ ඒකත් එහෙමද? දැන් මොකද්ද කියපන් රිසල්ට් එක මොකද්ද වෙලා තියෙන්නේ මල්ලිට? වෙන්න දෙයක් නෑ බං ලයිට් කණු තුනක් තියෙන්නේ. දැන් බෝ කල්පනා කරන්න එපා ඌවා. මේ දැන් මොකද ඉස්සරහට කරන්න ඉන්නේ කියපන්කො මට. අයියා මං කෝස් එකක් කරලා මේ රටවත් යන්න ඉන්නේ ඕන තරම් කෝස් තියෙන්නේ. අය මේ ඉගෙන ගත්තා කියලා ලංකාවේ ජොබ් තියෙනවෑ. අනේ ඔව් බං ඔය ඉගෙන ගත්තා කියලා මොනව වෙනවද? ඔය ඉගෙන ගත්තේ නැතිව මීට වැඩිය හොඳ තැන් වල ඉන්නේ. අනේ මේ උඹයි මමයි දන්න විභාග. මල්ලි මේ ඔබ දැන් දුක් වෙන්න එපා බං. ලැජ්ජ වෙන්නත් එපා මම නම් කියන්නේ. ඔබ දෙවෙනි පාර කරපන්. දෙවෙනි පාර බැරුණොත් තුන්වෙනි පාර කරපන්. කවදා හරි උඹ කොහොම හරි විභාගේ පාස් වෙන්න ඕනේ බං. අනික උඹ ඔය එක එක ඒවා මුර්ගේ උළුවට දාන්න එපා බං. රට යනවා ඒවා මේවා. උඹට ඉගෙන ගන්න දීපන්. උඹට දවසක තේරෙයි මල්ලි ඉගෙනීම කියන්නේ මොකද්ද කියලා. ඒකේ වටිනාකම. උඹ දැන් ඔය ගොඩක් ඉන්නවනේ මචං ඔය ඉගෙන ගත්ත නැතිව. උන් අදටත් පසුතැවෙන්න බං. උන් ඉගෙන ගත්ත නැති හින්දා. ඒ හින්දා උඹ හොඳට විභාගේ පාස් වෙන්න ඕනේ ඊළඟ පාර. උඹ කවදා හරි විභාගේ පාස් වුණ දවසට මම මොකද්ද කිව්වේ කියලා උඹට එදාට මතක් වෙයි. ඒ දවසට මම එනවා අනිවාර්යයෙන්. අම්මා මං අද ඉඳන් පාඩම් කරනවා. ඊළඟ පාර විභාගෙ ලියන්න ඕනේ.